පයිපත් ඉංග්‍රීසි පදනමේ ගරුලේකම්තුමා ආනන්ද ගුණවර්ධනතුමාට මම ආරාධනා කරනවා සියලු දෙනාම පිළිගැනීමෙන් ආරම්භ කරගන්න. ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය පිළිබඳව මේ වර්තමානයේදී යම්කිසි කතා බහක් ඇති වෙලා තියෙන අවධියක ඉංග්‍රීසි දැනුම අධ්‍යාපනය කඩිනමින් සරලව සහ නිහිල්ව ඉගෙනීමට හැකි ක්‍රමයක් වන පයිපත් ඉංග්‍රීසි ක්‍රමය පිළිබඳව සමාජගත කරන අවස්ථාවේදී පැමිණි ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙනාටම අවසරයි. මම හිතන්නේ ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය මම මුලින් කිව්ව විදිහට අද ඊටාම වැදගත් සංවාදයක් බවට පත් වෙලා තියෙනවා. අපේ රටේ ඉංග්‍රීසි අධ්‍යාපනය කඩිනමින් රට පුරා සියලුම ජනතාවට වඩා සඵලතාවයක් වෙන ආකාරයකට පුහුණු කරන්නේ කොහොමද? ඉගෙනුම ලබා දෙන්නේ කොහොමද? මේ ඉගෙනීම් ක්‍රියාවලිය ඉදිරියට පවත්වා යන්නේ කොහොමද කියන පිළිබඳව අපි අවධානය යොමු කළ යුතු තියෙනවා. අපි දන්නවා අපේ රටේ ගවර්නමන්ට්තුමක් ඉන්නවා. අපේ රටේ 38 ලක්ෂයක් වන ජනගහනයෙන් ශිෂ්‍ය පරම්පරාවෙන් 1,20,000ක් පමණයි ඉංග්‍රීසි අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යමික අධ්‍යාපනය කරනවා. එය එම සංඛ්‍යාවෙන් 3%ක ප්‍රතිශතයක්. ඒ වගේම ලංකාවේ 1026ක් වන පාසල් පද්ධතියෙන් 799ක විතරයි ඉංග්‍රීසි මාධ්‍යමික අධ්‍යාපනය ලබන්නේ. මේක 107ක ප්‍රමාණයක්. ඉතින් මෙවැනි තත්ත්වයක් තියෙන්නේ අපි දන්නා කවුරුගේ වකවානුව තිබුණු එම තත්ත්වයන් වර්තමානයේ යම්කිසි සුබවාදී තත්ත්වයකට යොමු වෙන කවුරුත් අපි දන්නවා. ඒ වගේම මේ ඉංග්‍රීසි අධ්‍යාපනය පිළිබඳව තවත් කතිකාවතක් යොමු වෙලා තියෙනවා. අපි දන්නවා අපේ රටේ දියුණු භාෂාවක් කියලා විශේෂිත සිංහල ඒ භාෂාව, තමිල් භාෂාව දියුණු භාෂාවක්. නමුත් එවැනි දියුණු භාෂාවක් තිබියදී ඇයි අපි වෙනත් භාෂාවකින් වෙනත් භාෂාවක් ප්‍රොමෝට් කරන්නේ? වෙනත් රටවල් අපි දන්නවා සල්මන්, සුඩානය, සීරලෙන් වැනි රටවල් ඒගොල්ලන්ගේ දියුණු භාෂාවක් නැති නිසා ඉංග්‍රීසි භාෂාව ඒගොල්ලන්ගේ ප්‍රධාන භාෂාව බවට පත් කරලා තියෙනවා. ඒ වගේම අපි තව මතයක් තියෙනවා ඉස්රායල් වගේ රටවල් හීබ්‍රු භාෂාව ඒගොල්ලන්ගේම භාෂාව ප්‍රොමෝට් කරගෙන ලෝකයේ දියුණු තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ වගේම අපේ රටත් වඩා කුඩා රටවල් යුරෝපීය රටවල් වල ඒගොල්ලන්ගේ භාෂාවෙන් මේ ලෝකේ ගෑවෙමින් තියෙනවා. ඉතින් එහෙම තියදී අපි මොකටද ඉංග්‍රීසි භාෂාව ප්‍රොමෝට් කරන්න කියලා තව ඉංග්‍රීසි භාෂාව සංවර්ධනය කිරීම සම්බන්ධ වෙන සාකච්ඡාවේ යම්කිසි විවේචනාත්මක මතවාදකුත් තියෙනවා. ඒ මොනවා වුණත් අපි දන්නවා අපේ මේ රටේ පුරවැසියෙක් අපි දන්නවා ඉංග්‍රීසි භාෂාවේ තියෙන වැදගත්කම. නවීන තාක්ෂණය, විද්‍යාව, සංස්කෘතික හුවමාරු, සංචාර ව්‍යාපාර වැනි මේ පුළුල් ශේෂ්ඨයක් අරබයා අපේ ඉංග්‍රීසි භාෂාව වැදගත්. ඉතින් අන්නේ වැදගත් භාෂාවක් ඉතාමත්ම සරලව ඉතාමත්ම කෙටි කාල සීමාවක් තුළ අධ්‍යාපනයේ හදලා සාර්ථකත්වයක් පත් කර ගැනීම කියන එක තමයි පයිපත් ක්‍රමයේ වශයෙන් අපි හඳුන්වන්නේ. ඒ නිර්මාතු කිසිරි විසම්පිරණ සහෝදරයා තමයි ඒකේ ප්‍රධාන භූමිකාව අරගෙන කටයුතු කරන්නේ. අතරම මේ අවස්ථාවට විවිධ විශාල රාජකාරී ප්‍රමාණයක් තිබියදී මේ ඉන්න සියලු දෙනාම අපි දන්නවා සමාජයේ වගකීම් ගන්න පුරවැසියන් ඒ සියලු කැපකිරීම් දරමින් මේ අවස්ථාවට පැමිණි ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ගරු සුනිල් කුමාර ගමගේ මැතිතුමාව මම ඉතාමත්ම ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. ඒ වගේම දැන් සුළු මොහොතකට පෙර මේ අවස්ථාවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු උකුල් අබේවික්‍රම නීතිඥ උකුල් අබේවික්‍රම මැතිතුමාව මම ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපි දන්නවා අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ කීර්තිමත් නාමයක් ලැබූ අපේ විශ්වවිද්‍යාලයේ ආශිෂ්‍යයේ ජපුරු විශ්වවිද්‍යාලයේ වර්තමානයේ කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිතුමා ඉතිරි කරුණාරත්න මැතිතුමා විශාල රාජකාරී පිළිවිලි මේ අවස්ථාවට පැමිණුණා. අපි එතුමාව ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම දේශ මහාචාර්ය කැලණි විශ්වවිද්‍යාලයේ චමරු දල්විස් මැතිතුමා, ඒ වගේම දේශ මහාචාර්ය සුනිත්‍රා පෙන්නකොන් මැතිණිය ජපුරු විශ්වවිද්‍යාලයේ, ඒ වගේම මහරගම නගර සභාවේ නගර සභාවේ සභාපති සමන් සමරකෝන් මැතිතුමා, ඒ වගේම කළමනාකාංශ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නිමල් ලියනගේ මැතිතුමා, ඒ වගේම දැනට වර්තමානයේ කැනඩාවේ බැරිස්ටර්වරයෙකු වශයෙන්
ශ්‍රී ලංකාව විශාල ශ්‍රම පුද්ගලයා හෝමාර්ථ කර ගැනීමට විදේශගතීන් අවස්ථා සලසා දීමට විශාල කාර්යභාරයක් කරන බැරිස්ටර් චතුර දල්විස් මැතිතුමා, ඒ වගේම ජනාධිපති අතිරේක ලේකම් නලින් සමන්ත මනසිංහ මැතිතුමා, පරිපාත් අප ආයතනයේ සභාපති කිසිරි සම්පේරෝ මැතිතුමා, අධ්‍යක්ෂ මණ්ඩලයේ අනිකුත් සියලුම මහත්මීන් සහ කාර්ය මණ්ඩල සියලු දෙනාම, ඒ වගේම අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් කරුණාරත්න බණ්ඩාර මැතිතුමා, ශ්‍රී ලංකා පදනම් ආයතන අධ්‍යක්ෂ ජෙනරාල් ගයනා විජේතුංග මහත්මිය සහ අධ්‍යක්ෂ මණ්ඩල නියෝජනය කරන කැමිනි සියලුම මහත්මීන් සහ මේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම, ඒ වගේම උතුරුමැද පළාත් කාර්ය දෙපාර්තමේන්තු කොමසාරිස් එක්ක මබේගොන්න මැතිතුමා, ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය අපරාධ විද්‍යාඥ තමින්ද නිල්ලවිතාන මැතිතුමා, ඒ වගේම අපිට හැම මොහොතකම අපිව මඟ පෙන්වමින් අපිට සහයෝගය දක්වමින් අපව ධෛර්යමත් කරන ජපුර විශ්වවිද්‍යාල අපේ විශ්වවිද්‍යාලයේ ඉගෙනගත්ත අපේ මිත්‍රා සංගමයේ ඉන්න සියලුම මහත්මීන් සහෝදර සහෝදරියන්, ඒ වගේම ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් කෞමිනි මහත්මිය ඇතුළු නම නොකී මට මේ අවස්ථාවේදී සියලු දෙනාගේම නම් භාවිත කරන්න හැකියාව, ඒ වගේම බස්නායක පළාත් මාර්ගස් මගේ ප්‍රධාන අධිකාරී ගාමිණී ජාසික මැතිණිය ඇතුළු සියලු දෙනාම ඉතාමත්ම ගෞරවයෙන් සෞහෘදාත්මකව පිළිගන්නවා මේ වැඩසටහන තවදුරටත් සාර්ථකව ඉදිරියට පවත්වා ගැනීම සඳහා ඔබ සියලු දෙනාගේම ශක්තිය, ධෛර්යය සහ සහයෝගය අපට ලබා දෙමින් කිසිරි සහෝදරය ඇතුළු අපි සියලු දෙනාම ධෛර්යමත් කිරීමට ඔබගේ ඒ දායකත්වය ලබා දෙනස ගෞරවණීය ඉල්ලාස්දිනින් අද දවසේ ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා ප්‍රාර්ථනා කරමින් මගේ පිළිගැනීම කතා අවසන් කරනවා. බොහොම ස්තුතියි.